අයිබෝවන් සියලු දෙනාටම. අද අපි මුලින්ම ඉගෙන ගමු සෙන්ටර් ලයින් කැල්කියුලේෂන් ගැන. සෙන්ටර් ලයින් කියන්නේ මධ්‍ය ලක්ෂ රේඛාව ගණනය කිරීම. හරි ලේසි මධ්‍ය ලක්ෂ රේඛාව ගණනය කරන්න. ඉතින් දුවා පුතා අපි මුලින්ම දැනගමු සෙන්ටර් ලයින් එකක් කියන්නේ මොකක්ද කියලා. සෙන්ටර් ලයින් කොටස් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ තුන් ආකාරයක් තියෙනවා සෙන්ටර් ලයින් හොයන්න පුළුවන්. එනම් internal to internal කියන්නේ ඇතුළත බිත්ති හා ඇතුළත බිත්ති. දෙවෙනි ක්‍රමය තමයි external to external කියන්නේ පිටත බිත්ති හා පිටත බිත්ති. center to center කියන්නේ බිත්තියේ මැද කොටසේ සිට මැද කොටසට. ඒ ආකාර තුනට තමයි සෙන්ටර් ලයින් අපට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් බලන්න දුවා පුතා මම ඇඳලා තියෙන පොඩි සරල ප්ලෑන් එකක්. මේ තියෙන්නේ 225 වෝල්. මිලිමීටර් 225 වෝල් එකක් තමයි මේ තියෙන්නේ. මේ ප්ලෑන් එකේ ඩිමෙන්ෂන් දාලා නෑ මං තාම. මට ඕන දුවා පුතාට උගන්වන්න internal to internal, external to external, center to center. තමයි මට ඒ කරුණු තුන තමයි මුලින්ම පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න ඕන මේ පුංචි කෙටි වීඩියෝ එක තුලින්. දැන් බලන්න දුවා පුතා මේ සරල ප්ලෑන් එකේ 225 බිත්තියේ මේ මෙතන මේ ඇතුළත බිත්තියක් තියෙන්නේ. ඇතුළත බිත්තියක් තියෙනවා මෙතන දැන් හරිද? මේ ඇතුළත බිත්තියේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට මෙමි ස්ථානයේ ඉඳන් මෙමි ස්ථානයට තියෙන්නේ internal to internal center line ඇතුලේ මැද බිත්තියේ ඇතුළත බිත්ති වල ඉඳන් ඇතුළත බිත්ති වලට තමයි internal to internal. මේක horizontally හරි vertical හරි දෙපැත්තට ගත්තත් මෙන්න මේ ඇතුළු බිත්ති වල center line එක තමයි ඒක. internal to internal. හරිද? දැන් මෙතන මේ තියෙන මේ පිටත බිත්තිය වගේ මෙන්න මේ ලයින් එකයි මෙන්න මේ ලයින් එකයි අතර මෙන්න මේ ලයින් දෙක අතර කොටසට අපි කියනවා external to external. external to external කියන. හරි ඒ තමයි පිටත බිත්ති හා පිටත බිත්ති අතර සෙන්ටර් ලයින් එක. සෙන්ටර් ලයින් හදන විදිය ටුට්ටක් වෙනස්. ඒ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නම්. මුලින් දැනගන්න internal to internal, external to external හා center to center කියන්නේ මොකක්ද කියලා. දැන් මේ වෝල් එකේ මැද ලයින් එකයි මේ වෝල් එකේ මැද ලයින් එකයි අතර බිත්තිය තියෙනවනේ. මෙන්න මේ බිත්ති වලට අපි කියනවා center to center. center to center. center to center. මේ ආකාරයට තමයි අපි ප්ලෑන් එක මධ්‍ය ලක්ෂ්‍ය හොයන්නේ. අපිට කියන්න පුළුවන් internal to internal මධ්‍ය ලක්ෂ්‍ය හොයන්න. සොයන විදිය වෙනස්. ඒක මම කී පැහැදිලිව අවබෝධ කරලා දෙන්න. එතකොට internal to internal වලදී එකතු කිරීමක් තමයි වෙන්නේ. external to external වලදී වෙන්නේ අඩු කිරීමක්. අඩු කිරීමක් තමයි එතන වෙන්නේ. center to center මධ්‍ය ලක්ෂ්‍ය හෙව්වොත් එය හරියට මධ්‍ය ලක්ෂ්‍ය තමයි වෙන්නේ. එතකොට එතන අඩු කිරීමක්වත් එකතු කිරීමක්වත් වෙන්නේ නැහැ. center to center. එතකොට ඒ මධ්‍ය ලක්ෂණ හොයන ක්‍රම තුන තමයි
මන් දුවා පුතාට කෙටි වීඩියෝ එකකින් පැහැදිලි කිරීමක් ලබා දුන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙමු internal to internal, external to external, center to center මධ්‍ය ලක්ෂය ගණනය කිරීම කොහොමද කරන්න කියලා. ඉතින් දුවා පුතා ඊළඟ වීඩියෝ එකේදී නැවත ඔබ හමු වීම බලාපොරොත්තු වෙන අදින් මන් නවතින්න. ජීවිතේට අඩිතාලමක් කරගන්න ඉගෙනීම. ඉගෙනීමෙන් ඉස්සරහට යන්න. දැනුම, බුද්ධිය, ඉවසීම හොඳින් වර්ධනය කරගන්න. සුබ දවසක් දරුවන්ට.